හරි ඒක කරගමු. Security of the computer system ඔයාලගේ තුන්වෙනි පාඩම අපි දැන් ගිය සතියේ පටන් ගත්තනේ. එතකොට මම ගිය සතියේ ඔයාලට ඉගෙනුවා hardware කියන තැනට වෙනකන්නේ. hardware කියන තැනට වෙනකන් කතා කරා. පොඩ්ඩක් මම ආයෙ ටික මතක් කරගෙන යන්නම්. එතකොට මම කිව්වා දැන් මම හැම වෙලේම ඔයාලට උගන්වද්දී IT උගන්වද්දී මම කියන්නේ කම්පියුටර් එකයි මනුස්සයයි කියලා දෙන්නෙක් කියලා හිතන්න එපා එක්කෙනෙක් කියලා හිතන්න. මනුස්සයගේ තියෙනවා central processing unit එකක් මොලේ. කම්පියුටර් එකේ තියෙනවා central processing unit එකක් මම ගිය සතියේ ගාවලා පෙන්නුවේ. හරි. එතකොට මනුස්සයෙක්ගේ මතකයක් තියෙනවා. අපි මතකයේ දේවල් ගබඩා කරගන්නවා. කම්පියුටර් එකට තියෙනවා මතකයක් hard disk එකක් SSD එකක් නේ. එයා ඒකේ දේවල් ගබඩා කරගන්නවා. ඒ වගේම අර කම්පියුටර් එකේ තියෙන දේවල් සමහර තැන්වලදී අපිට මනුස්සයටත් ආදේශ කරලා කතා කරන්න පුළුවන්. දැන් අපි මං කිව්වේ මම පොඩි කාලේ මම ලස්සන කතාවක් කිව්වා. පොඩි කාලේ අපි සෙල්ලම් කරද්දි දුවද්දි පනිද්දි අම්මා කියන්නේ මොකක්ද? දුවන්න එපා ලිස්සල වැටෙයි. වේගෙන් යන්න එපා ලිස්සල වැටෙයි. නේ? සාමාන්‍යයෙන් මට මතකයි මම පොඩි කාලේ 2 වසරේදී වගේ ගෙදර ඉස්සරහා තිබ්බ පොඩි ගලක් ගලේ කකුල වැදිලා මහපට ඇඟිල්ල වම් මහපට ඇඟිල්ල නියපොත්ත කැඩුනා. සාමාන්‍ය චූටි කාලේනේ. එතකොට ඉතින් පොඩ්ඩක් බයයි. අනේ කපන්න එන්න එපද නියපොත්ත කපන්න එනවා. එහා පැත්තේ ගෙදර කට්ටියයි අනිත් පැත්තේ ගෙදර කට්ටියයි. හරිද? ගෙදර මිනිස්සු. දැන් ගෙවල් ටිකක් ටික දෙලා ලොකු මිෂන් එකක් මාවල්ලන මිෂන් එක. දරුණු මිෂන් එකක ඉන්නේ. හරිද? මම දුවනවා ගේ වටේට. අපේ ගෙදර පිටිපස්සේ පොඩි කාලේ ගාල්ලේ ගෙදර පිටිපස්සේ ඔය කෙහෙල් අනම්මලා පොල් ගස් අනම්මලා තිබ්බා. දැන් කට්ටිය මාව සොයාගෙන දරුණු මිෂන් එකක ඉන්නේ. මම කෙලින්ම අපේ කෙසෙල් වත්තයි පොලේ කෙහෙල් පොල් තියෙන පැත්තට බැලලා පොල් ගස් ආසියන් ගෙනවා කෙහෙල් ගස් ආසියන් ගෙනවා කෙහෙල් කොළ ආසියන් ගෙනවා මම නොදීම තැනක් නෑ හරිද මම 4-8ේම දුවනවා ඊට පස්සේ මගේ පොඩි මාව දැන් මේ විදි ජීවිත කරදර නෑ පොඩි මාව ඇවිල්ලා මාව වඩාගෙන ගෙනාව ගෙදර සාලෙට පොඩිනේ සාලේ ගාලා අල්ලගෙන අතින් එක්කෙනෙක් අල්ලගෙන අනිත් අත්තේ අතින් එක්කෙනෙක් අල්ලගෙන කකුල් දෙකකින් තව එක්කෙනෙක් අල්ලගෙන පොඩි මාව නිය කඩන අරගෙන එනවා නිය පොත්ත කපන්න හරිද අකයි තව නිය පොත්ත කඩන මේ කපලා අයින් කරනවානේ නිය පොත්ත කපන්න එනවා දැන් පොඩි මාව එනවා දරුණු විදියට මට පේන්නේ අර මාව මරන්න එන පීයක් අතින් ගත් සොරෙක් වගේ තමයි දැන් පේන්නේ අර අතින් අරගෙන එනවා මම කෑගාලා අම්මේ මට බෑ කියලා දුන්න පොඩි මාවට එකක් සරම විව හරිද මොනවද එච්චරයි අම්මේ වෙලා කෑගා මොකද කියන්නේ අම්මා කියනවා අයියෝ මම කිව්වා නේද දුවන්න එපා වේගෙන් යන්න එපා එමින් ඇවිදින්න හැම වෙලේම මම කියනවා අඩිය තියද්දි එමින් තියන්නනේ එතන පොඩි කාලේ අම්මා කියන ස්විච් එක ගාවට යන්න එපා අකුණු වදින්න මේ සෝරි කරන්ට් එක වදී කියලා අකුණු වදින්න කරන්ට් එක වදී කියලා පොඩි කාලේ මාර ආසාවක් තියෙන ස්විච් එක ගාවට යන්නේ ස්විච් එක ගාවට ගිහිල්ලා අරක පොඩ්ඩක් අල්ල කරන්ට් එක වද්ද ගන්නකම් අර ඇගේ තියෙන බය යන්නේ නැහැ මට මම ඉතින් දෙපාරක් තුන්පාරක් කරන්ට් එක වැදිලාදී එකපාරක් අදින ඔය මොන්ටිසෝරි යන්න දෙපෙල් ඇස්ලයිදී කියන අම්මගෙන් වදාව ඔය ස්විච් එක අල්ලන්න කියලා ටොරරර ගාලා කරන්ට් එක ගාලා මම අයියෙන් කෑ ගාලා ඔහොම වෙලා තිබ්බා හරිද එතකොට අපිට එහෙම තියෙනවා ඒ වගේ මේවා අපි ආරක්ෂා වෙනුවෙන් කරන්නේ ආරක්ෂා වෙනුවෙන් කරන්නේ අපිට ආරක්ෂාවට බලපෑම් වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා එකක් අපි මනසින් කඩන් වැටෙන්න පුළුවන් අයියෝ දෙයියනේ මට වෙච්ච දෙයක් අරන් විභාගේ ලකුණු අඩු වුණාම නේ විභාගේ ලකුණු අඩු වුණාම හිතන්නේ මම කොච්චර පාඩම් කරලාද මේකට විභාගය ලියුවේ නේ ඔය ඕලෙවල් එකම ලියලාම අම්මේ සුදු පාට කොලයක තියෙන කළු පාට අකුරු වලට බෑ මගේ ජීවිතේ මනින්න ඇයි අම්මේ විභාගේ කියන දේ ඔච්චර උඩින් තියාගෙන ඉන්නේ නේ හරි අපි මානසිකව වැටෙන්න පුළුවන් අපේ ආරක්ෂාවට අපේ ජීවිතයට බලපෑමක් වෙන්න පුළුවන් දේවල් දෙකක් මම කියනවා අපි මානසිකව වැටෙන්න පුළුවන් මනසින් වැටෙන්න පුළුවන් ඒ වගේම අපි ශරීරයෙන් සිරුරෙන් අපිට හානියක් වෙන්න පුළුවන් නේ ඒ වගේ මනස කියන දේ අපිට අල්ලන්න බෑනේ නේ ශරීරය කියන දේ දැන් මගේ මූණේ මැද ඔයාලගේ නැති වුණාට මගේ මූණේ මැද නරයක් තියෙනවා නාන කලින් ලස්සන කටක් තියෙනවා නායට උඩින් ඇස් දෙකක් තියෙනවා අපිට ඒව අල්ලන්න පුළුවන් ඊට පස්සේ මම මොකක්ද සර්ජරි එකකට ගත්තොත් එහෙම ડોක්ටර්ස්ලා මගේ හදවත අල්ලන්න පුළුවන් හදවත ගැහෙනවද බලන්න පුළුවන් මගේ අක්මාව අල්ලන්න පුළුවන් වග්ගු අඩුව අල්ලන්න පුළුවන් නේ එතකොට ඒ වගේ
පරිගණකයේ ආරක්ෂාවට security of the computer system එකේ security එකට හානි වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් software පැත්තෙන් හානි වෙන්න පුළුවන්. අපිට ඒවා අල්ලන්න බෑ. software පැත්තෙන් අපිට හානි වෙන්න පුළුවන් පරිගණකයට. අනිත් එක මොකද්ද? වෛරස්ද? ඔය අපි ඉස්සර කතා කරමුකෝ වෛරස් වලින් හානි වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. software පැත්තෙන් හානි වෙන්න පුළුවන්. ඊළඟ දේ hardware පැත්තෙන් හානි වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා අපි කතා කරනවා system of the computer system සමාවෙන් security of the computer system කියන එක ප්‍රධාන කොටස් දෙකක් යටතේ. එක තමයි software security මෘදුකාංගවල ආරක්ෂාව. දෙක hardware security දෘඩාංගවල ආරක්ෂාව කියලා අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරනවා. ඒ අනුව අපි ගිය සතියේ කතා කරා hardware security කියන මාතෘකාව. ඒ යටතේ මම ඔයාලට hardware ටිකක් පෙන්නනවා. දැන් මේ වෙලාවේ කම්පියුටර් එකයි කරලා පෙන්නන්න යන්න බෑ. මගේ අතේ මේ වෙලාවේ තියෙනවා RAM එකක්. random access memory. සසම්භාවී ප්‍රවේශ මතකය. හරිද? කම්පියුටර් එකේ main memory එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේක. මේක මම හිතන්නේ 4GB RAM එකක්. හරිද? හරි. ඒවා ඉස්සර කතා කරමු. අපි තාම hardware පැත්තේ ඉන්නේ. හරි. එතකොට මම hardware එකක් කියන්නේ මොකක්ද කියලා ගිය සතියේ 10 15ක් විතර කිව්වා මතකද? what is hardware කියලා කතා කරා. මම කිව්වා hardware එකක් කියලා කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන්. අර නිකන් මිනිස්සුන්ගේ ඇඟේ ගොඩක් වගේ. අපිට අතින් අල්ලන්න පුළුවන් පරිගණකයෙන් අපි වැඩක් ගන්න පාවිච්චි කරන පරිගණකයට සම්බන්ධ කරන උපාංග අපි හඳුන්වුවා hardware එකක් කියලා. So what is hardware? Any physical component ඕනෑම භෞතික උපාංගයක්. Any physical component of a computer that you can touch. And see is called hardware. So say it again. What is a hardware? Any physical component that you touch. You can hardware. So මට කියන්න අපේ ජිදුල මොකක්ද hardware එකක් කියලා කියන්නේ? any physical component of the computer that you can touch and see called hardware. හරි. එතකොට hardware එක කියමු සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට ඔයගොල්ලෝ වයස ළමයින්ට මතක් වෙන අනිවාර්යයෙන්ම hardware කියුම අල්ලන්න පුළුවන් අපිට පේන දේවල්. ඒ කියන්නේ එළියෙන් තියෙන දේවල් විතරක් ඉන්නේ. දැන් මිනිස්සෙක් කිව්ව මිනිස්සෙක්ගේ අල්ලන්න පුළුවන් අපිට පේන දේවල් කිව්වම නහය කට ඇස් දෙක කන ඊට පස්සේ අත් දෙක අකුල් දෙක බඩ පඩි බඩක් තියෙනවා මඩ පඩි බඩ ඒ වගේ ඒවා තමයි මතක් වෙන්නේ. ඒ වුණාට පරිගණකයේ අපි කතා කරනවා hardware කියන එක තියෙන්නේ එළියෙන් විතරක් නෙමෙයි. එළියෙන් කිව්වොත් අපිට යතුරු පුවරුව, ඒ කියන්නේ කීබෝඩ් එක, mouse එක, මූසිකය, headset එක, හිස්බණුව, ඊට පස්සේ වෙබ් කැමරාව, වෙබ්කැම් එක, ටච් ස්ක්‍රීන් එක, මොනිටර් එක, ඔය දේවල් අපි අර එළියෙන් දකින hardwares. ඊට අමතරව අර පරිගණකයේ පෙට්ටියක් වගේ තියෙන්නේ. ඕකට ගොඩාක් ළමයි වැරදියට කියනවා CPU එක කියලා. ළමයි විතරක් නෙමෙයි වැරද්ද ලොකුවටම කරන්නේ අපේ ඉහළ ජෙනරේෂන් එකේ අම්මලා තාත්තලා. අම්මලා කියනවා මේ අනේ අපේ පුතාගේ CPU එක කැඩලා මේක හදා ගන්න ඕනේ. මේ දවස්වල සල්ලිත් නැහැ. ඊට පස්සේ කියනවා පුතෝ බය වෙන්න එපා ලැප්ටොප් එකක් ගන්න එපා CPU එකක් ගමු. අර බොක්ස් එක වගේ එකට කියනවා පෙට්ටිය වගේ එකට ගොඩක් අම්මලා තාත්තලා ළමයි කියන පුරුදුලා දෙනවා CPU. CPU කියන්නේ Central Processing Unit. සිංහලෙන් මධ්‍ය සැකසුම් මේකකය. අර මම ගිය සතියේ පෙන්නුවේ පොඩි කොටුවක් වගේ සකසනේ process එක. ඔව්. කියන්නේ මොකද? සකසනේ ඒක තමයි කම්පියුටර් එකේ brain එක. brain of the computer is processor. එහෙම නැත්නම් Central Processing Unit එක. අපි අර පෙට්ටිය වගේ එකට කියන්නේ පුතේ system unit. පද්ධති ඒකකය. ඕක ඇතුළේ තියෙනවා hard disk එක. එහෙමත් නැත්නම් දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට තියෙන්නේ SSD එකක්, solid state drive එකක්. ඝන තත්ත්වය අපි කලින් කාඩේ මේ කතා කරා. ඊට පස්සේ cooling fan
මතකද කූලින් ෆෑන් එකයි දාන්න කියලා මම කතා කරා. අපිට දාඩිය දාද්දි නම් අපි ෆෑන් එක දානවා අපිව කූල් වෙන්න නේ. කම්පියුටරේට දාඩිය දාන්නේ නැහැ. කම්පියුටරේ CPU එක ගොඩාක් දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී රන් වෙලා රත් වෙන නිසා ඒ රත් වීමේ උෂ්ණත්වය පාලනය කරන්න ඒ ඕවර් හීට් එක පාලනය කරන්න අපි කූලින් ෆෑන් එකක් පාවිච්චි කරනවා. මම ඊ සතියේ කූලින් ෆෑන් එකක් පෙන්නුවා. දැන් මේ දා ළඟ නැහැ. හරි. ඊට පස්සේ DVD drive එක ඒ කියන්නේ DVD එකක් play කරගන්න. DVD එක කියන්නේ digital versatile disk. හරිද? ඒතර DVD එකක් play කරගන්න. ඊට පස්සේ ඔය හැම දෙයක්ම fix වෙලා තියෙන්නේ මොකක් උඩද? motherboard එක උඩ, mouse board උඩ. ඒතකොට ඒකත් hardware එකක්. power supply unit එක, CPU එක, ඔය හැම දෙයක්ම එතකොට මගේ අතේ දැන් තියෙන මේ RAM එක, ඔය හැම දෙයක්ම එතකොට hardware එකක්. So what is hardware? Say it again. Hardware is any physical component that we can touch and see. හරිද? හරි. ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. ඊට පස්සේ අපි ගිය සතියේ නෝට් එක අන්තිමට ලිව්වා මම හිතන්නේ possible hardware security issues. මම ගිය සතියේ කතා කරගෙන ගියා. කම්පියුටර් එකේ hardware එකක්. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දෙයකට හානි වෙන්න පුළුවන් විදි ගත්තොත් එක ඔන්නවා කම්පියුටර් එකේ සින්දුවක් අහගෙන චිල් එකේ සින්දුව අහගෙන හෙඩ්සෙට් එක දාගෙන ඉන්නවා ගේම් එකක් ගහන ගම ඔය සමහරලාට මම ගේම් ගහන්නේ නැහැ. මම ඒක ඇත්තටම ගහන්නේ නිසා මම ගේම් ගැන දන්නේ නැහැ. හරිද? මම ගේම් ගහලත් නැහැ, ගහන්නෙත් නැහැ, ගහලත් නැහැ. නෑ සෝරි ගහලත් නැහැ, ගහන්නෙත් නැහැ, ඉදිරියේදී ගහන්නෙත් නැහැ. නෑ මම ගහලා තියෙනවා. ඔය ටෙම්පල් රන් වගේ පොඩි හිච්චි පිච්චි ගේම් ටිකක් ගහලා තියෙනවා. අර ඒ කියන්නේ Free Fire, PUBG අර ඒ වගේ ලොකු ගේම් නම් ගහලා නැහැ මම. ඔය වෙඩි තියාගන්න ඒවා මම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවනේ. ඒක නිසා මේ මම වෙඩි තියාගන්න ගේම් ගහන්නේ නැහැ. හරිද? එතකොට මම දැකලා තියෙනවා දැන් ඔය අපේ අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියා ගේම් ගහද්දි අඩු දුවම් මේගෙන මරපන් වෙඩි තිබ ඉක්මනට ගමන්නේ ගේම් එක ඇතුලේ ඉඳලා මේ මචං ඉක්මනට ගහම ඔන්නේ ඕඩි හැංගිය නියර ගේම් එක ඇතුලේ ජීවත් වෙනවා වගේ කොහොම ගේම් ගහන ගමන් ඉද්ද එකපාරට කරන්ට් එක යනවා හරිද පවර් ෆේලියර් එකක් වෙනවා කම්පියුටර් එක ඔෆ් වෙනවනේ ලැප් එකක් වගේ නම් බැටරිය තියෙන නිසා ලැප් එක ගොඩක්ලා තියෙනවා ඒනකොට කම්පියුටර් එකකින් පාවිච්චි කරන කෙනෙක් නම් කම්පියුටර් එක ඔෆ් වෙනවනේ හරි අන්නෝම පරිකණකය හදිස්සි විසන්ධි වීම වලදී විදුලිය බිඳ වැටීමක් නිසා හදිස්සි බිඳ වැටීමක් වුණොත් පරිකණකයේ දුඩාංග හානි වෙන්න පුළුවන් එතකොට පළවෙනි දේ sudden power failure හරිද හරි සර් power failure power failure දෙවෙනි දේ මම කතා කරා අකුණු ගාන වෙලාවට සහ කරන්ට් එක ගිහින් කරන්ට් එක ආයෙන වෙලාවට හයි වෝල්ටේජ් එකක් එන්න පුළුවන් ලොකු වෝල්ටීයතාවයකින් කරන්ට් එකක් එන්න පුළුවන් මතකද ඔය අකුණු ගහපු වෙලාවට අම්ම කියන්නේ පුතේ ඉක්මනට මේ ටීවී එක ඔෆ් කරන් ටීවී එකේ ප්ලග් එක ගලවන්න ඇන්ටනා වයර් එක ගලවන්න එකක්වත් බිම ගෑවෙන්න තියන්න එපා ඔක්කොම ගලවන්න ඊට පස්සේ ෆෝන් එක පැත්තකට දාන්න ටීවී එක ඔෆ් කරන්න ලැප් එක ඔෆ් කරන්න කම්පියුටර් එක ඔෆ් කරන්න ඔව් කියන්නේ ෆ්‍රිජ් එක ඔෆ් කරන්න හැමදේම ඔෆ් කරන්න ලයිට් එක ඔෆ් කරලා දාන්න කියලාත් දන්නේ අකුණු ගහපු වෙලාවට කියනවනේ ඔය වර්තමානයේ නම් ගොඩක් වෙලාවට ලොකු අකුණක් ගහද්දීම අර අලුතෙන් හදපු මොකද ඒකට කියන්නේ අර තියන්නේ සාලේ තියන්නේ අර කරන්ට් එක යන්නේ බ්‍රේකර් එහෙම දාන්න ටිප් ස්විච් එක අර ටිප් එකෙන් යනවා කරන්ට් එක. දැන් අපේ ගෙදරත් එහෙම අකුණු ගහපුවම චිංගා කරන්ට් එක යනවා. හරිද? ඒ වුණාට ඔයා හිතන්නකෝ වා අම්මා කියන දේ කරන්න ගන්න අයියෝ අම්මානේ අම්මා වයසයිනේ එහෙම ක්ලිප් එකක් කරලා ළමයි හිතනනේ එහෙම. අම්මා වයසයිනේ අම්මා කියන දේ මම මොකටද දාන්නේ නේ? මම දැන් එහෙම කියන්නපා හරියට. හරියට එහෙම කියන්නේ. හරි. හරි එතකොට අම්ම කියන දේ අහන්න දුව අම්මෝ හතේකට ගණන් ගන්න දුව don't care I don't care about her අරනේ කිසිම ගණන් ගන්න නැතුව කම්පියුටර් එක පාවිච්චි කරන ගමන් ඉන්නවා එකපාරට ඔයාට ඇහෙන්නේ මෙච්චරයි අපිට විශාල ශබ්දයක් ඇහුණා කියලා තමයි මට අන්තිමේ කියන්න සිද්ධ වෙන්නේ හරිද එකපාර දඩබඩෝං ලකුණක් වදිනවා විතරයි මතක කම්පියුටර් එක පිච්චෙනවා එක්ක ටීවී එක පිච්චෙනවා එක්ක AC එක ෆ්‍රිජ් එක මොකක් හරි දෙයක් පිච්චෙනවා පිච්චෙනවා හරිද ඊට පස්සේ තමයි සී වෙන්නේ අයියෝ මං එදා අම්ම කියන දේ ඇහුණා
අද මට මේ වගේ දිනයක් වෙන්නේ නෑ නේද දෙයියනේ. ඇයි මට මෙච්චර පඬිතුකමක් තියෙන්නේ? අම්මා කිව්වා හරි. පඬිතේට ඒ දණ්ඩ යන්න බෑ. අයියෝ කඩවලි what happened to me. හරිද? එතකොට ඔන්න එකපාරට ලොකු කරන්ට් එකක් ආවොත් හරිද? ලොකු කරන්ට් එකක් ආවොත් පරිගණකයේ දෘඩාංග වලට හානි වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක අපි කියනවා sudden flow of high voltage එකක් ආවොත් පරිගණකයේ දෘඩාංග වලට හානි වෙන්න පුළුවන්. ඔන්න ඊළඟදී ජිදුලයි ගිතුලුයි දිහාන්සයි කවුරු හරි එකට දැන් මම ඔන්ලයින් එකට යන්නේ මෙතන ෆිසිකල් පන්තියේ ඉන්න වෙලාවක මම ඔය තුන් දෙනාව තියලා මම යනවා මේ පොඩක් ඉන්නවා වතුර එකක් බීලා ඉන්නවා එක දිගට පන්ති කරලා මේ උගුර රිදෙනවා මට වතුර උගුරක්වත් බීලා නැහැ හරිම තිබහයි පිපාසයෙන් ඉන්නේ දිව ගිලෙන්න යනවා දිව දැන් මම මේ ලණුවක් දාලා අල්ලගෙන ඉන්නේ ඒක නිසා මම යනවා කියලා මම යනවා ගිහින් එද්දී මගේ ලැප් එකක් නැහැ පන්තියේ හිටිය ළමයිත් නැහැ හරිද මගේ එක්කෝ නෑ එහෙම ඕනේ අපි ඉච්චර හොරු කරන්න හොඳ නැහැ පන්ති ළමයි අපි හිතමු මගේ ලස්සන මවුස් එකක් තිබ්බා RGB ලයිට් පත් වෙනවා RGB කියන්නේ RGB red green blue හරිද RGB ලයිට් පත් වෙන මවුස් එකක් තිබ්බ මම ගිහින් ඉද්දි මගේ මවුස් එක නෑ මම අනේ ඇවිල්ලා ආවා දිදුකකින් අනේ දිදුක මම මගේ එක ගොඩුවක් විකුණලා ගත්තේ මට සල්ලි නැති නිසා අනේ මගේ මවුස් එක ගත්තා නම් දෙන්න මට දිහාන්සකින් උත්තහනවා අනේ දිහාන්සා බොරු කියන්න එපා බොරු නම් පවසන්න එපා කොයි සොල්ල වේන්ඩම් ඩෝන්ට් ටෙල් ලයි තුන්දෙනාගෙන් මහනවා හරිද ඇහුවම කවුරුත් නෑ සද්දපත් දෙන්නතු ඉන්නවා හරිද දැන් ඊට පස්සේ මම මොකද කරන්නේ CCTV එක චෙක් කරනවා ක්ලාස් එකේ තියෙන CCTV එක චෙක් කරනවා. අපි දැන් හතවසර පන්ති කරනකොට සිප්සර ආයතනේ. සිප්සර ආයතනේ නම් CCTV තියෙනවා හැම ක්ලාස් රූම් එකකම. හරිද? CCTV එක චෙක් කරද්දි මට පේනවා මම වතුර බොන්න ගියපු අතරේ දිදුල වතුර බීලා තියෙනවා. වතුර බීලා තියෙනවා. හරිද? ඒ වෙලාවේදී හම්සත් ගිතුලිත් එක්ක කතා කර කර ඉඳලා තියෙනවා. හැබැයි මේ තුන් දෙනා ඉද්දිනිය අයියා කෙනෙක් ඇවිල්ලා මල්ලිකෝ සර් නැද්ද කියලා අහලා අර මවුස් එක ෂේප් එකේ සාක්කුවේ දාගෙන ගිහිල්ලා මේ තුන් දෙනා දැකලත් නැහැ. දැක්කනේ මගේ මන්දිකම හොරකම් කරන්නේ නැහැ. නිකන් හිතුවනේ මම හොරකම් කරනවා කියලා කියන්න ගියා කියලා. හරි. එතකොට හොරෙක් නිසා දෘඩාංග වලට හානියක් වෙන්න පුළුවන් දැක්කද? දැක්කද? issues related to theft. හොරෙක් නිසා මගේ දෘඩාංග හොරකම් වෙන්න පුළුවන්, අස්ථානගත වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. එතකොට issues related to theft හොරෙක් නිසා හොරකමක් නිසා වෙන්න පුළුවන්. ඊළඟට අර දිදුල කිව්වේ ඔයාගේ ෆෝන් එක zoom කරද්දී zoom එකේ කරද්දී රත් වෙනවා ඔම්ලට් එකක් උනත් දාගන්න පුළුවන් රත් වෙනවා කියලා. හරිද? හදිසියට zoom class එකක් කරන ගමන් පිටරයක් ගලලා කල්ලා බලන්න මේ ඔම්ලට් එකක් දාන්න පුළුවන් දිල ගම් මිස්ටේක් එකක් උඩින් දාලා ගන්න කරන්න එපා. හරි. එතකොට අර දුරකථනය පරිගණකයක් නේ තේරුණාද දුරකථනය කියන්නේ පරිගණකයක් නේ දුරකථනයේ තියෙන ප්‍රොසෙසර් එකක් දුරකථනයේ තියෙන ප්‍රොසෙසර් එකක් හරිද මොකද ඒකත් පරිගණකයක් නේ ඒකෙන් ඔය සිටීමේ කාර්ය දත්ත සැකසීමේ කාර්ය ඔය දේවල් සිද්ධ කරන්නේ ප්‍රොසෙසර් එකකින් ඒ වගේම පරිගණකයක් අපි දන්න සාමාන්‍ය ලැප් එකක් ඩෙස්ක්ටොප් එකක් ඕවගේ තියෙනවනේ ප්‍රොසෙසර් එකක් නේ පාඩ ඇහෙනවා පේනවා නේද හරි ඔය ප්‍රොසෙසර් එකෙන් දත්ත සැකසීමේ කාර්ය කරද්දී ඕක නැව ආය රන් වීම නිසා ඕක රත් වීමක් සිද්ධ වෙනවා එතකොට අර මං කිව්වා කූලින් ෆෑන් පාවිච්චි කරන්නේ අපි ඒකට එතකොට overheat inside the system unit overheat එක නිසා පරිගණකයේ දෘඩාංග වලට හානි සිද්ධ වෙන්න පුළුවන් හරිද කතා කරා 3ක් නෙමෙයි 4ක් ඊළඟට අපේ ජිදුල වගේ නෙමෙයි ජිදුල හරි පිළිවෙලට නාල කරලා ලස්සනට ඉන්න ළමයේ අපි හිතමු ජිදුලගේ තරහකාරයෙක් කවුරු හරි ළමයෙක් එයා ඇවිල්ලා නාන්නෙත් නෑ ඒ වගේ මෙයාගේ කාමරෙත් මාර අපිළිවෙලයි ඩස්ට් එක පිළිලා කාමරේ ගිහිල්ලා පොඩ්ඩක් කොහේ හරි තනක් මෙහෙම ඇල්ලුවොත් කෙලින්ම ඩස්ට් එක ගන්න පුළුවන්
අතට ඩස්ට් එකේ තරම් ඩස්ට් එක. පුතේ මම කලින් ගිය සතියේ කිව්වා ඩස්ට් එක කියලා කියන්නේ පරිගණකයට ඉන්න නිහඬ මාරයෙක් වගේ. පරිගණකයේ ටිකෙන් ටික විනාශ කරනවා අපිට නොතේරි අපට නොදැනීම. ඒක නිසා ඩස්ට් එක නිසා වෙන්න පුළුවන්. හරිද? ඩස්ට් එක ගැදවීම නිසා වෙන්න පුළුවන් හાર્ඩ්වෙයාර් වලට ලොකු හානියක්. ඒ වගේම ඉන්සෙක්ට්ස්ලා කෘමීන් නිසා පරිගණකයට ලොකු හානියක් වෙන්න පුළුවන්. කෘමීන් නිසා පරිගණකයට උදාහරණයක් විදිහට ඔය කැරපොත්තෝ එහෙම සිස්ටම් යුනිට් එක ඇතුලේ ගෙවල් හදන්න පුළුවන්. ඌරොන්ට සිස්ටම් යුනිට් එක ඇතුලේ බිත්තර දාලා යන්න පුළුවන්. මකුළු දැල් බැඳිලා මකුළුව පිරලා ඉන්න පුළුවන්. හරිද? මම කියන්නේ මේ හැමදාම පාවිච්චි කරන සිස්ටම් යුනිට් එකක් ඇතුලේ නෙමෙයි සාමාන්‍යයෙන් ඔය ගොඩක් වෙලාට ඔයාලගේ වයස ළමයි සිස්ටම් කම්පියුටර් එක ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ නේ ඉඳලා හිටලානේ පාවිච්චි කරන්නේ නේ. එතකොට ඩස්ට් එක නිසා සහ ඉන්සෙක්ට්ස් නිසා පරිගණකයට හානි වෙන්න පුළුවන්. හරි. පහයි. ඔය ටික අපි ඊයේ සතියේ කතා කරා. ඔක තමයි පරිගණකයට හානි වෙන්න පුළුවන් විදි. එතකොට අද කතා කරන්නේ අපි යන්නේ දැන් අපිට මේම හානි වෙන දේ නිකන් බලන් ඉන්න බෑනේ නේ. නිකන් බලා බකන්නිලා ඉන්න බෑනේ නේ. උදාහරණයක් විදිහට කුඹරක් ගන්නකො. කුඹරක් ගත්තව අර ගොවියෝ ඇයි මහරෑට අලින්ගෙන් ඌරන්ගෙන් ඉත්තෑවන්ගෙන් බේරන්න පැල්ලකගෙන අර මොනවද පැල්කවි මොන පැල්කවි මතකත් නැහැ. අම්බරු මේ පැල්කවි නෙවෙයිනේ. අර මොනවද පැල්කවි මතකන්නේ. හේනේ පැලේ මා විදිනා සුරුක්කන් මොන මතක නැහැ කවි. මට පැල්කවි ඇත්තටම මතක නැහැ. ඒ කාලේ ගොවියෝ නම් පැල්කවි කියන්නේ දැන් වර්තමානයේ දැන් ගොවියෝ සමහර විට වර්තමානයේ ගොවියෝ පැලේ රැට පැල් රකින්න ගමන් ට්‍රිප් එක පාන්දරින් පනුරත්තා දෙවුන්දරින් දුම්බර පාතලා යම් පාන්දරින් සෝ අලිය සෝ කියලා ගානක් දන්නේ. සමහරට වෙන ලොකු ස්පීකර් එකක් ඒව අරගෙන ගිහලා DJ එකක් ඒව දානවත් දන්නේ. හරි. එතකොට එයාලා මේ මහරෑ නිදිය ගන්න තියෙන වෙලාවේ ඇයි පැල් රකින්නේ? එයාගේ අස්වැන්න ආරක්ෂා කරගන්න. නේ? එයා දන්නවා එයාලා එහෙම ආරක්ෂා කරේ නැත්නම් අලිය ඇවිල්ලා, වඳුරු ඇවිල්ලා, මොළරු ඇවිල්ලා, රිලව් ඇවිල්ලා විනාශ කරලා දායි කියලා. ඉතින් අපිත් දන්නවා අපේ පරිගණකයට මෙන්න මේ දේවල් නිසා හානි වෙන්න පුළුවන් කියලා. නේ? පදන්නවා ජීදුල. පදන්නවා දැන් මේ විදිහට හානි වෙන්න පුළුවන් කියලා. දැනගෙන අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? අපිට එහෙම දැනගෙන ශ්‍රී ලාංකික කියන විදිහට බලාගෙන ඉන්න පුළුවන්ද? බෑ. බෑ සහෝදරවරුනි. අන්න ඒ හින්දා අපි මොකද කරන්නේ? අපි මේවා ආරක්ෂා කරගන්න එක එක විදි අනුගමනය කරනවා. ශරීර එක කම්පියුටර් ලැබ් එකකට ඉස්කෝලේ ගිහලා තියෙනවද? ඉස්කෝලේ කම්පියුටර් එකට ගියම ගමන් මිස් මොකද කියන පල්ලෙහා තියෙන චූටි පෙට්ටියක් වගේ එකක් ඔන් කරනවානේ. ඒක ඔන් කරගම ගාන. ඊට පස්සේ සමහරලාට ඔය කරන්ට් එකේම ගියපු ගමන් මොකද වෙන්නේ? ඒ වෙලාවට සම්පූර්ණ ලැබ් එකේ තියෙන ඔක්කොම අර වගේ පොඩි පෙට්ටි ටික ටික් ටික් ගාලා ඒක සද්දයක් ඇහෙනවා. ඇහෙලා තියෙනවද? හරි. ඒකට අපි කියනවා uninterrupted power supply කියලා. හරිද? ඒ කියන්නේ සිංහලෙන් අනවරත ජව සැපයුම. එහෙමත් නැත්නම් හැමෝම දන්න නම UPS. UPS එක. ඕක අපි පාවිච්චි කරනවා මෙන්න මේකට පිළියමක් විදිහට. sudden power failure එකට පිළියමක් විදිහට. හරිද? ඒ කියන්නේ මං කියවනේ එකපාරට විදුලිය විසන්ධි වීම නිසා පරිගණකයේ හાર્ඩ්වෙයාර්ස් වලට හાર્ඩ්වෙයාර් වල ආරක්ෂාවට සිකියුරිටි එකට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මොකද විදුලිය එක්කවද එකයි තමයි ගාල්ලේ එක්කව දාලා ඔයා ඉන්න එපා. එකත් එක්කව ඉන්න. එහෙම මිනිස්සුන්ට අයි කරන්න එපා. හරි. එතකොට UPS එක නිසා අපි මොකද කරන්නේ? මේ UPS එක කියන්නේ අර පොඩි බැටරි එකක් වගේ වාට තේරුම් භාෂාවෙන් කිව්වොත්. කරන්ට් එක ගියපු ගමන් මේක ක්‍රියාත්මක වෙලා අපිට අර පරිගණකය නිවැරදි අනුපිළිවෙලට ඒ කියන්නේ ස්ටාර්ට් එකට ගිහිල්ලා ඒකේ තියෙන ෂට් ඩවුන් එක ක්ලික් කරලා පරිගණකය නිවැරදි අනුපිළිවෙලට පරිගණකයේ ක්‍රියාව විරහිත කරගන්නකම් අපිට හැකියාව තියෙනවා මේ UPS එකෙන් පරිගණකයට
කරන්ට් එක ලබා ගන්න. ඒක කරන්ට් එක ගියපු ගමන් ඕෆ් වෙන්නේ නැහැ. ඒතර හાર્ඩ්වෙයාර්ස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔය එක. ඊට පස්සේ මම කිව්වා එකපාරට ඔයා අම්මා කියන දේ අහන්න නැතුව සින්දුවක් අහගෙන චිල් එකේ ගේම් එකක් ගහගෙන ඔයා ඉන්නව අර ගේම් එක ඇතුලේ ඉන්නේ. ඔයා කියනවා අනිත් පැත්තේ නඩේ මරපන් ගිහින් වෙඩි දීම ගහන්න කියලා. ඒ කියද්දිම ගහන්න කියද්දිම අකුණක් අම්මේ දැම්මෝ කියලා අයියේ කෑ ගහන්න එන්නේ. එතකොට බඩෝ ගාලා අකුණක් බද්ද විතරයි මතක අපිට විශාල සද්දයක් ඇහුණා කියලා තමයි පස්සේ කියන්නේ වෙන්නේ. ඒකට ගොඩක් වෙලාවට අර එතනදී වෙන්නේ හයි වෝල්ටේජ් එකක් එන එකනේ. ඔන්න ඔය විදිහට අර හයි වෝල්ටේජ් එකක් එන එක පාලනය කරන්න පරිගණකයේ අපි සම්බන්ධ කරනවා ෆියුස් එක කියලා එකක්. ෆියුස් එක මම බැලුවේ ෆියුස් එකක් පෙන්වන්න විදිහක්. ෆියුස් එක කියලා එකක්. ඕකෙදි වෙන දේ මම නිකන් ඔයාලට විස්තර කරන්න දෙයක් නැහැ. මම ඒක නිකන් කියන ජස්ට් අයිඩියා එකක් දෙන්න මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඔයාලගේ දැනුම් මට්ටමේ 7 වසර ළමයි දැනුම් මට්ටමේ හැටියට. ඕකෙදි වෙන්නේ ඔයා හිතන්නකෝ මම සර්කිට් එකකට ඔයාලට සර්කිට් අයිඩියාස් නැන්නේ. ඒ කියන්නේ මේක බල්බ් එකක් කියලා දන්නවනේ. මේක බල්බ් එකක්. මේක බැටරියක් කියලා දන්නවනේ. ඔව්. හරි. ඔයා හිතන්න මෙහෙම. දැන් මෙහෙම තිබ්බොත් මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද? බැටරි එකට බල්බ් එකක් සම්බන්ධ පත්තු වෙනවා. මම මේ මැදින් කඩනවා. දැන් පත්තු වෙනවද නැද්ද? නෑ. හරියට හරි. එතකොට මේ ෆියුස් එක අපි මැදට සම්බන්ධ කරනවා. හරිද? ෆියුස් එකේ පොඩ එකක් ඔයාලට අක්ෂිපතේ බලා ගන්න පුළුවන්. ඒකට යාර චූඩි මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. ඕක ඔයාලට ඕක බලා ගන්න පුළුවන් විදිහක් කියන්නම් try කරන්න නම් එපා. try කරන්න මේක වාගේ වෙනම කතාවක් ඒක. පොඩක් නම ඔයාලට ෆියුස් එකක් පෙන්නන්න මං ගාව නෑ මේ වෙලාවේ. අර අපි ටීවී එකේ ප්ලග් එක එහෙම ගහද්දී charge එකේ ඒ කියන්නේ I mean ලැප් එකේ charge එකේ ප්ලග් එක එහෙම ගහද්දී ඒ ප්ලග් එකේ මට ප්ලග් එකක් පෙන්වන්න ඉදිරියකුත් නැහැ. නේද තියෙන බං. හරි මෙතන මේ ප්ලග් එකේ මෙතන මෙන්න මේ මෙතන තියෙනවා නිකන් පොඩි නියර බැටරියක් දාන කෑල්ලක් වගේ. හරිද? ඕකේ තමයි ෆියුස් එක එන්නේ. අර මේ ගලවන්න නේද තියෙන බං මම මේ ගලවලා පෙන්නන්න. ගලවන්න යන්න එපා. මම ගලවලා පෙන්නන්න. ඉතින් ප්‍රැක්ටිකලි අත්දැක බලනවා වගේ. කපාට අපිට ඊටද මට කියන්න වෙන්නේ අපිට විශාල සද්දයක් ඇහුණා කියලා අම්මගේ හැන්දේ උඩින් හොදේ මම නම් දන්නේ. almost ගැලවිලා දින් ගැලවෙන්නේ නෑ අප්පා. කොහමද ඒක ගැලවෙමු මේක ඇතුලේ තියෙනවා ෆියුස් එක ඈ. ඔයාලගේ අච්චුපතේ තියෙන ෆොටෝ එක ගැලවෙන්නේ නෑ. ඒ ගැලවෙම තියෙන ඔයගලන්ගේ අච්චුපතේ තියෙන ෆොටෝ එක. ඒක නිකන් පොඩි චූටි බැටරි කෑල්ලක් බැටරියක් වගේ. හරිද? ඒකේ වෙන්නේ මෙහෙමයි. ආ ගැලෙවද? ඕකේ නෑ. ඕකේ ෆියුස් එක නෑ. ඕකේ ෆියුස් එක නෑ. සාමාන්‍යයෙන් ඕක තියෙනවා ඔය ටීවී එකේ ප්ලග් එකේ තියෙනවා. ලැප් එකේ charge එකේ ප්ලග් එකේ තියෙනවා. ඊට පස්සේ මොනිටර් එකේ සිස්ටම් යුනිට් එකේ වගේ දේවල් වල තියෙනවා. හරිද? ඕකෙදි වෙන්නේ දැන් මොන මෙතන ෆියුස් එකක් දාලා තියෙන්නේ. මේක හා කරන්ට් එක යනවා. හරිද? දැන් මෙහෙම කියලා දැන් ලයිට් එක පත්තු වෙනවනේ. නේ? ඔව්. මම මෙතනට මේ බැටරිය අයින් කරලා මම මේක ගහනවා ගෙදර කරන්ට් එකට. හරිද? ගෙදර ස්විච් එකකට ගහනවා.
බැටරිය තියෙන 1.5 වගේ වෝල්ට් නේ මම හිතන්නේ ඔව් ඔව් මම හරියට මගේ විද්‍යාව දැනුම හරිනම් ගෙදර කරන්ට් එක ඇති මම හිතන්නේ වෝල්ට් 130ක් දුකද මම දන්නේ නැහැ මම හිතන්නේ ඔව් හරිද අර පොඩි කාලේ නිකන් ආසාවට ගිහිල්ලා ස්විච් එකට ඇඟිල්ලක් ගහලා ස්විච් එක දාලා ගිහිල්ලා නෑනේ try කරන්න යන්න එපා අත්දා බැලීමෙන් වලකින්න බාබා කිව්ව එකක් විදිහ තමයි පිටින්න වෙන්නේ හරිද එතකොට මෙතන එකපාරට ලොකු කරන්ට් එකක් ආපු ගමන් මෙතනදී මොකක්ද වෙන්නේ මෙයා පිච්චෙනවා මුලින්ම මෙයා පිච්චිච්ච ගමන් මෙයා හරහා කරන්ට් එකක් යන්නේ නැහැ හරිද ඒ කියන්නේ මෙතන ආයර නියරම මුලින් තිබ්බ වගේ වෙනවා ඒ කියන්නේ මෙතන මේක පත්තු වෙන්නේ නැහැ ඉතින් මේක අපි පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට ෆියුස් එක කියන දේ අර හයි වෝල්ටේජ් එකක් එහෙම නිසා වෙන හානිය වළක්වා ගන්න හරිද flow of high voltage කියන කාරණය වළක්වා ගන්න නවත්ත ගන්න අපි ෆියුස් එකක් පාවිච්චි කරනවා ඒ වගේම surge protection සිංහලෙන් කියනකොට පොඩකින් බලන්න සිංහල නම සර්ජන ආරක්ෂක පද්ධතිය සර්ජන ආරක්ෂක surge protection ඕකයිලා ඔය ගොඩක් වෙලාවට ඔයාලගේ ගෙදර වයර් කෝඩ් එකේම ඔක තියෙනවා වයර් කෝඩ් එක අර එකපාරට ලොකු වෝල්ටේජ් එකක් මේ දිහා කට්ටක් තියෙනවා මෙහෙම ලොකු වෝල්ටේජ් එකක් ගත්තියම කට්ටක් පොඩි රවුමක් ඇතුලේ දැන් වයර් කෝඩ් එක ගත්තොත් මේ වයර් කෝඩ් එක තියෙනවා ඒකේ මේ පැත්තේ කොනේ නිකන් කට්ටක් වගේ දැකලා නැද්ද මෙතන තියෙනවා අර අපේ උදාහරණ ප්ලග්ස් ටික ආයතන ඒක පාවිච්චි කරනවා ඕකට හරිද බලමු අපි අච්චුම දේවා බලන්න අච්චුම දේවා using UPS uninterrupted power supply unit UPS during sudden power failure UPS continues to supply power to computer without interruption of for a while හරිද හරි ඊට පස්සේ so it enables to give certain time to save the current work and shut down the computer පරිගණකය අපි නිවැරදි විදිහට shut down කරනකම් අපිට දෙනවා ටයිම් එක මෙන්න මේක හරහා අපිට කරන්ට් එක ගන්න පුළුවන් විදිය නිසා ඊට පස්සේ using fuse again prevents damage caused to computer due to sudden flow of high voltage current මම කිව්වේ high voltage current එකක් ඒව නිසා පරිගණකයට වෙන්න පුළුවන් හානිය මෙන්න මේකෙන් නැති වෙලා යනවා it is widely used in power supply units and etc ඒ ගොඩක් වෙලාවට power supply unit එකක එහෙම නැත්නම් අර වගේ මම කියපු තැන් වල use වෙනවා however at present mini circuit breakers MCB are used in place of fuse due to easy use මේ fuse වෙනුවට වර්තමානයේ සිංහලෙන් කියනවා සිංගිති පරිපත බිදින mini circuit breakers පාවිච්චි කරනවා හරි සිංගිති හරි ඊට පස්සේ using surge protection AKLA protects the computer from high voltage current and lightning. Controls the flow of high voltage current to device and send it to earth. ඒකෙදි වෙන්නේ ලොකු කරන්ට් එකක් ආවොත් ඒක යවනවා පොළවට යවනවා කියන්නේ වාට තියෙන ග්‍රවුන්ඩ් එකට යවනවා එර්ත් එකට යවනවා. හරිද? භූගත කරනවා සිංහලෙන් කිව්වොත් භූගත කරනවා. ඔක සංකේත වලින් දක්වන්නේ මෙහෙම. භූගත කරනවා. හරි එතකොට flow high voltage current එකක් ඒම නිසා අපිට ඒක වළක්ව ගන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් දෙකක් කතා කරා fuse එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අනිත් එක මොකක්ද surge protection එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔන්නතර high voltage එක නිසා hardware වලට සිද්ධ වෙන්න පුළුවන් හානි වළක්වනවා fuse එකකින් ඒ වගේම surge protection එකකින් ඊළඟට මම කතා කරා sudden power failure එකදී ඒ හානිය වළක්ව ගන්න අපි UPS එකක් පාවිච්චි කරා හරිද මතකද හරි ඊට පස්සේ ඊළඟ දේ කියලම මම නියුට් එක ලියන්න ඊළඟ දේ කම්පියුටර් ලැබ් එකට යද්දී හරි සීතලයිනේ අයර්ලන්තේ ෆීලින් එකක් දැනෙනවා නිකන් ඩෙන්මාර්ක් වලට අයර්ලන්තේ නෝර්වේ වෙස්ටර්න් කන්ට්‍රි එක නිකන් අර මොනවාද වින්ටර් එක්ස්පීරියන්ස් එක ෆීල් කරනවා වගේ නැද්ද
අනේ මිස් සීතලයි හොඳ. ගන්න මිස් AC එක අඩු කරන්න මිස් අනිවාර්යෙන් ඔයාලගේ කම්පියුටර් ලැබ් එකක AC එකක් එයා කන්ඩිෂනර් එකක් තියනවද නැද්ද තියෙනවා. ඒක තමයි එතකොට ඕකයි අපි පාවිච්චි කරන්නේ එහෙනම් අපේ පන්ති වලටත් AC දාන්න පුළුවන් අපේ පන්ති වලට AC නෑ මේ ලැබ් එකේ AC තියෙනවා නිකන් අපිට ටිකක් මොකද්ද මේ කුඩම්මගේ සැලකිලි ඇයි පන්තිය නෙවෙයිද මේ ඒ වගේද ඒකයි හරිද අපි මේකෙන් වෙන්නේ පරිගණකය පාවිච්චි කරන අවට පරිසරයේ ඒකේ උෂ්ණත්වය අපි යම් මට්ටමක සීතල මට්ටමක තියාගත්තොත් අර පරිගණකයේ තව රත් වෙන එක ටිකක් අඩු වෙන්නේ නැද්ද උදාහරණයක් විදිහට ඔයාගේ සිස්ටම් යුනිට් එක හරි එච්චර ඕනේ නැහැ ඔයා ෆෝන් එක අවුවේ විනාඩියක් පාවිච්චි කරත් ෆෝන් එක රත් වෙන්නේ නැද්ද වෙනවනේ එතකොට මේ AC එක මගින් අර ආවට පරිසරයේ උෂ්ණත්වය නිසියාකාරව බැලන්ස් කරලා පවත්වා ගන්නවා ඒ වගේම තව දෙයක් මම ගිය සතියේ පෙන්නුවා කූලින් ෆෑන් එක මං ගාව මේ වෙලාවේ නෑ අර පොඩි ෆෑන් එක වගේ මම කරකවලා පෙන්නුවේ කූලින් ෆෑන් එක දැන් මේ වෙලාවේ මම පන්ති උගන්න ගමන් ගියා මට පේනවා මට ඇස් දෙකෙන් නිකන් කඳුළු වැක්කෙනවා වගේ දාඩිය වැක්කෙනවා මම මොකද කරේ ෆෑන් එක දැම්මා පහට හරිද ෆෑන් එක පහට දැම්මා අර අපි රත් වෙද්දී අපි රන් වීම නිසා අපිට සිද්ධ වෙන හානිය වළක්ව ගන්න අපි දානවා ෆෑන් එක අපි දානවා AC එක ඒ වගේ පරිගණකයේ රත් වීම නිසා සිදුවන හානිය වළක්ව ගන්න අපි දානවා මොකක්ද cooling fan එක හරි එතකොට overheat inside the system unit කියන එකට අපිට solution එකක් තමයි cooling fan එක ශරීර අපි මේකට නෝට් එකක් ලියන්න නැතුව අපි මේකට chart එකක් අදිමු මම මේක දැන් කට් වෙනවා කට් වුණාට පස්සේ ඊළඟ ඉඳන් නෝට් ලියන්න ගියොත් මාර කම්මලීනේ අපි මේ දේවල් ටික පිළිවෙලට ලියලා මේකට අපි පොඩි chart එකක් mind map එකක් වගේ අඳගෙන ඒ යටතේ එකින් එක කතා කරමු හරිද සරි ඕකේ එහෙනම් අපි ඊළඟ එකේදී ඊළඟ මේක කට් වෙනවා දැන් තව විනාඩියකින් ඊළඟ එකේදී අපි කතා කරමු